අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ two-sided limits ගැන ද්විපාර්ශ්වික සීමාව. අපි සාමාන්‍ය විදියට සීමාව ලියන්නේ මෙන්න මේ විදියටනේ. ඒ කියන්නේ මෙතන ධන ඍණ දාලා අපි සීමාව ලියන්නේ නෑනේ සාමාන්‍ය විදියට. ඒකට හේතුවක් තියෙනවා. ඒක තමයි සීමාවක් පවතින්න නම් යම්කිසි ෆන්ක්ෂන් එකකට සපුරන්න ඕනේ කොන්දේසියක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ වම් පස සීමාව කියන එකයි දකුණු පස සීමාව කියන එකයි දෙකම සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මම මේක කතා කළා one side limits වලදී චුට්ටක් ඒ වීඩියෝ එක බලන්න ඔයාලට එතකොට හොඳටම තේරෙයි. හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙම වෙන්න ඕනේ. ෆන්ක්ෂන් එකක මෙන්න මේ වම් පස සීමාව කියන එක්කෙනා සමාන වෙන්න ඕනේ දකුණු පස සීමාවට. අන්න එහෙම වුණොත් විතරයි යම්කිසි ෆන්ක්ෂන් එකකට අපි සීමාවක් තියෙනවා කියලා කියන්නේ. හරිද? හරි. අපි ඒක ප්‍රශ්න වලින්ම කතා කරමු. පළවෙනි ගාන මේක. මෙතනදී කෙලින්ම බිඳුව ආදේශ කළොත් බිඳුව බෙදීම් බිඳුවක් එන්නේ undefined. ඔයාලා දන්නවා මේ වගේ අවස්ථාවලදී කරන්න ඕනේ මේකේ ප්‍රතිබද්ධයෙන් ගුණ කරන්න ඕනේ. එතකොට එනවා x goes to 0 මේකේ ප්‍රතිබද්ධයෙන් ගුණ කරමු. ධන 2. හරයක් ගුණ වෙන්න ඕනේ ඒකෙන්ම. එතකොට මෙතනින් එනවා x ධන 4ක් ඍණයි ධනයි ඍණයි දෙවාරයක් දෙක 4යි. මෙතනින් එනවා x ධන 4 වර්ගමූල ධන 2ක්. හරිද? මෙතන කැපිලා ගිහිල්ලා මෙතන එන x එකත් x කැපිලා යනවා. 1යට වර්ගමූල x ධන 4 ධන 2ක් එනවා. හරිද? දැන් අපිට පුළුවන් බිඳුව ආදේශ කරන්න. මෙතන එනවා එතකොට 4 වර්ගමූලය කියලා කියන්නේ 2 ධන 2ක් තමයි එන්නේ 1යට 4. හරිනේ? දෙවෙනි ගාන මේක. මෙන්න මේ ගානේදී ඔයාලට කියන්න විශේෂ දෙයක් තියෙනවා. ඔයාලා හිතන්න මෙතෙන්ට 3 ආදේශ කළොත් 3 ඍණ 3 බිඳුවක් වෙනවා. 1යට බිඳුව අනන්තයක් වෙනවා. හැබැයි ඔයාලා දන්නවද මෙතන ප්ලස්ද මයිනස්ද කියලා? නැහැනේ. ඒක හොයන්න මං කිව්වනේ සීමාව පවතින්න නම් අනිවාර්යයෙන්ම ඒක පාර්ශ්වික සීමාවන් සමාන වෙන්න ඕනේ. ඒ කියලා කියන්නේ වම් පස සීමාව සහ දකුණු පස සීමාව සමාන වෙන්න ඕනේ. අපි මෙතනදී බලමු වම් පස සීමාවයි දකුණු පස සීමාවයි සමානද කියලා. මෙයාගේ වම් පස සීමාව ගත්තොත් වම් පැත්තෙන් ආසන්න කරාම අපි හිතමු 3ට වම් පැත්තෙන් ආසන්න කරාම 2.99. 2.99 දැම්මොත් මෙතන යට එන උත්තරේ මොකද වෙන්නේ? ඍණ වෙනවා. ඒ කියලා කියන්නේ මෙයාට එන්නේ ඍණ අනන්තය. මෙයාව දකුණු පැත්තෙන් ආසන්න කළොත් 1යට x ඍණ 3 දකුණු පැත්තෙන් ආසන්න කරනවා කියලා කියන්නේ මේ පැත්තෙන් ආසන්න කරනවා 3.01. හිතන්න එතකොට මෙතන එන්නේ යට sin එක ධන. ඒක නිසා යාට එන්නේ ප්ලස් ඉන්ෆිනිටි කියලා උත්තරයක්. දැන් බලන්න වම් පස සීමාවයි දකුණු පස සීමාවයි සමානද? නැහැනේ. සමාන නැති නිසා අපි කිව්වා සමාන සීමාවක් පවතින්න නම් සමාන වෙන්න ඕනේ. සමාන නැති නිසා මේ වගේ අවස්ථාවල සීමාව පවතින්නේ නැහැ. සීමාව නොපවතී කියලා තමයි අපි ලියන්නේ. තුන්වෙනි ගාන මේක. මේකෙදී අපිට ලියන්න පුළුවන් 1යට x ඍණ 3 දෙකක් මෙතන තියෙන මෙහෙම ලියන්න ඕන වෙන්නේ නැහැ. පහසුව පිණිස මම මෙහෙම ලියනවා. මෙතන 3 වුණොතින් හරය සම්පූර්ණ හරය බිඳුව වෙනවා. එතකොට ඉන්ෆිනිටි එනවා. දැන් මෙතනදී බලමු පැති දෙකේ සීමාවන් කොහොමද කියලා. අපි ගමු මෙයාගේ වම් පස සීමාව ගත්තොත් හිතන්න වම් පැත්තෙන් ආසන්න වෙනවා 3ට 2.99. මෙතන 2.99 වුණොත් මෙතන අගය වෙන්නේ
ඍණ. මෙතන 2.9 වුණොත් 2.9 වුණොත් මෙතන අගය වෙන්නේ ඒත් ඍණ. ඍණයි ධනයි. එතකොට උඩ එකේ සයින් එකක් ධන බෙදීම ධන කියන්නේ ධනම තමයි. හරිද? අපි ඊට පස්සේ දකුණු පැත්තෙන් ආසන්න කරලා බලමු. අපි ගමු 3.01 3.01 වුණොත් මොකද වෙන්නේ? 3.01 වුණොත් මෙතන සයින් එක ධන. මෙතන ධන. ධනමයි උඩත් ධන. එකේ සයින් එක ධනනේ. ධන බෙදීම ධන මොකද්ද? ධන බෙදීම ධන වෙන්නේ ධනම තමයි. මෙතනදී මෙන්න මේ සයින් එක සමානයි. ඒ කියන්නේ මෙතන ඉන්නේ ප්ලස් ඉන්ෆිනිටි, මෙතන ඉන්නේ ප්ලස් ඉන්ෆිනිටි. වම් පස සීමාව සහ දකුණු පස සීමාව මෙතනදී සමානයි. ඒක නිසා මෙයාට සීමාවක් පවතිනවා. ඒ තමයි ප්ලස් ඉන්ෆිනිටි. හතරවෙනි ගාන මේකෙදි එක මෙතෙන්ට ආදේශ කළොත් එක ඍණ එක බිඳුව වෙනවා. ඔයාලා දන්නවා මාපාංකයෙන් කරන්නේ ඍණ නැති කරන එක. ඒක ඔයාලා O level කාලෙදී ඉගෙනගෙන ඇති. එතකොට මෙතන එකයට බිඳුවක් එන්නේ ඒත් අනන්තයයි. මෙතනදිත් බලන්න ඕනේ සීමාව පවතිනවද නැද්ද කියලා. කොහොමද බලන්නේ? අපි බලමු මෙයා වම් පැත්තෙන් ආසන්න වෙද්දී. වම් පැත්තෙන් ආසන්න වෙද්දී එකටනේ. එතකොට අපි බලමු 0.999. මෙතන 0.999 වුණොත් මොකද වෙන්නේ? මෙතන 0.999 වුණොත් ඒ කියන්නේ 0.999 ඍණ 1. මේ උත්තරේට එන සයින් එක වෙන්නේ ඍණ. හැබැයි මාපාංක නිසා ඍණ නැති වෙනවනේ. එතකොට ප්ලස් ඉන්ෆිනිටි තමයි එන්නේ. දකුණු පැත්තෙන් ආසන්න කරාම අපි ගමු 1.01. මෙතන 1.01 ඍණ 1 වුණාම උත්තරේ ධන. ප්‍රශ්නයක් නෑ. හරි. ඒක නිසා එතනදිත් වෙන්නේ ප්ලස් ඉන්ෆිනිටිම තමයි. මේ දෙන්න සමානයි. වම් පැත්තේ සීමාවයි දකුණු පැත්තේ සීමාවයි සමානයි. ඒක නිසා මෙයාට සීමාව පවතිනවා. උත්තරේ ප්ලස් ඉන්ෆිනිටි. හරිනේ. පස්වෙනි ගාන මෙතෙන්ට බිඳුව ආදේශ කළොත් ඒත් එන්නේ එකයට බිඳුවක් අනන්තයක්. අපි බලමු එයාව වම් පැත්තෙන් ආසන්න කරාම කොහොමද එන්නේ කියලා. මොකටද ආසන්න කරන්නේ බිඳුවට? අපි ගමු එතකොට ඍණ 1.999. මෙතන ඍණ 1.999 වුණොත් ඍණ 1.999 වර්ගය ඍණ සංඛ්‍යාවක වුණත් වර්ග වුණාම උත්තරේ ධන. එහෙනම් එයාගේ උත්තරේ ප්ලස් ඉන්ෆිනිටි. හරිනේ? මොකද මෙතනත් ධන මෙතනත් උත්තරේ ධන වුණාම ධන බෙදීම ධනමයි. ඒක නිසා ධන අනන්තයක් තමයි එන්නේ. අපි බලමු එයාව දකුණු පැත්තෙන් ආසන්න කරාම. දකුණු පැත්තෙන් ආසන්න කරාම මොකද්ද වෙන්නේ? මෙතන බිඳුව 0.01. ඒත් මොකද්ද වෙන්නේ? ධන සංඛ්‍යාව 0.01. ධන සංඛ්‍යාවක් වුණත් වර්ග වුණාම ධනමයි. ඒක නිසා එතනින් එන්නේ ප්ලස් ඉන්ෆිනිටිම තමයි. මොකද මෙතන කොහොමද ධන යටින් එන උත්තරේ ධන බෙදීම ධන කියන්නේ මෙතන එන්නේ ප්ලස් ඉන්ෆිනිටිම තමයි. එහෙනම් වම් පස සීමාවයි දකුණු පස සීමාවයි සමානයි. එහෙනම් මෙයාට සීමාව පවතිනවා ප්ලස් ඉන්ෆිනිටි. 6 වෙනි ගාන මෙතනදී මේ තියෙන ත්‍රිපද ප්‍රකාශනයේ සාධක වෙන් කරගන්න ඕනේ. හරිද? ඒකේ සාධක වෙන් කරාම අපිට එනවා x ධන 1යි 2x ධන 1යි. හරිද? දැන් අපිට පුළුවන් x ධන 1ට x ධන 1 කපලා අයින් කරන්න. එතකොට මෙතනින් එනවා 2x ධන 1. දැන් පුළුවන් අපිට කෙලින්ම ඍණ 1 ආදේශ කරන්න. ඍණ 2යි ධන 1යි එන්නේ. උත්තරේ ඍණ 1යි. ඒක නිකම්ම කෙලින්ම ගන්න තියෙන්නේ. 7 වෙනි ගාන අපිට මෙතන තියෙන x වර්ගය ඍණ 1 ලියන්න පුළුවන් x වර්ගය ඍණ 1 වර්ගය කියලා. එතකොට තියෙන්නේ වර්ග දෙකක අන්තරයක් නේ. x වර්ගය ඍණ 1 වර්ගය වුණාම වර්ග දෙකක අන්තරයක්. අපිට යව ලියන්න පුළුවන් x ධන 1 x ඍණ 1 කියලා. ඍණ 1
x ඍණ 1 ඍණ 2 බෙදීම x ඍණ 1 x ධන 1 මෙයාවනේ මෙතන තියෙන්නේ. හා එහෙනම් අපිට දැන් පුළුවන් මේ සම්පූර්ණයකට පොදු හරයක් ගන්න. එතකොට අපිට යාව ලියන්න පුළුවන් x ඍණ 1 x ධන 1 මේ 1 වැඩි වෙනවා කීයෙන්ද x ධන 1ෙන්. එතකොට 1 වරක් x ධන 1 x ධන 1මයි ඍණ 2. ඊට පස්සේ මෙන්න මෙතනින් එනවා ලිමිට් x ආසන්නයි ඍණ 1 x ධන 1 ඍණ 2 x ඍණ 1ක් එනවා. x ඍණ 1 x ධන 1 x ඍණ 1ට x ඍණ 1 කැපෙනවා උඩින් එනවා 1යට x ධන 1ක්. limits x goes to -1 1 බෙදීම x ධන 1ක්. මෙතන ඍණ 1 දැම්මට පස්සේ 1යට බිඳුවක් නෙන්නේ. හරිද? ඒ කියන්නේ අනන්තයයි. ඊට පස්සේ ඔයාලා මෙතනදිත් බලන්න ඕනේ වම් පැත්තෙන් ආසන්න කරාමයි දකුණු පැත්තෙන් ආසන්න කරාමයි සමානද කියලා. වම් පැත්තෙන් ආසන්න කරලා බලන්න. වම් පැත්තෙන් ආසන්න කරන. ඔන්න මෙතන ඍණ 1 තියෙනවා. වම් පැත්තෙන් ආසන්න කරනවයි කියලා කියන්නේ අපි ගමු ඍණ 2.99 sorry ඍණ 1.01 වම් පැත්තෙන් ආසන්න කරනවා කියන්නේ මෙතනම තියෙන ආසන්නතමගේනේ ඍණ 1.01 ඍණ 1.01 වුණාට පස්සේ මෙතන ඍණ 1.01 එනවා කියලා කියන්නේ මොකක්ද උත්තරේ? එතන උත්තරේ ඍණ වෙනවා. හරිද? එහෙනම් වම් පැත්තෙන් ආසන්න කරාම උත්තරේ වෙන්නේ ඍණ උත්තරයක්. හරිද? දකුණු පැත්තෙන් ආසන්න කරාම ඍණ 1යි sorry මෙතන 0.99 ඍණ 0.99 ඍණ 0.99 ධන 1. ඒ කියන්නේ උත්තරේ ධන උත්තරයක්. හරිද? දකුණු පැත්තෙන් ආසන්න කරාම ධන උත්තරයක්. වම් පැත්තෙන් ආසන්න කරාම ඍණ උත්තරයක් එන්නේ. එහෙනම් ඍණ ඉන්ෆිනිටි ධන ඉන්ෆිනිටි එන්නේ. හරිද? ධන අනන්තය ඍණ අනන්තය එන්නේ. උත්තර දෙක සමාන නැහැ. එහෙනම් මේකේ සීමාව පවතින්නේ නැහැ. හරිද? මේ වගේ අවස්ථාවල සීමාව පවතින්නේ නැහැ. අද කරපු ටිකක් පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. පැහැදිලි වුණේ නැත්නම් පොඩ්ඩක් කලින් වීඩියෝස් ටික බලන්න. මොකද ඒවත් එක්ක මේක සම්බන්ධයි.